මේක හොටලයක්ද මාලිගාවක්ද මන්දා? JK ටීම් එක කීයට දෙනවා කිව්වේ? ඒ අපොයින්ට්මන්ට් එක වැරදුනොත් එහෙම මායාකාරී නිකම්ම මාව මරලා දායි. මතක් කරන්න ඒක මට. හායි. හොටෙල් තියෙනවා. අඩුවට තියෙනවා. මිලාඩු කාමර තියෙනවද? නෑ මං ගන්නම් ඒක. ඔයාට හොඳ එකක් නේ ඕනේ. follow me. okay. හොර චීන කොට ඉන්න
තියෙනවා මටත් ඔය සයිස් මල්ලි එක නිසා බේරුණා හරි You idiot! නාත ගන්න ඕක අයිනා හිල්ලට ටොක්කක් හරි දෙන්න! කොටෝ ඕක මෙහෙට දෙනවා මොකටද මේ එන්න හදන්නේ? අලිමදිවට හරක් වගේ මොකද මෙයා මොනවද මේ කියවන්නේ? දුවන්න හැදුවොත් කරදර වෙයි ආ. help me අනේ පා අනේ කොජම්පේ Chinatown. උඹ දන්නවද? බිංකු මාරයාද? Yeah. Sorry Prince. Wubin King! Sorry! I am sorry! දැන් යන්න පුළුවන්. යමු යමු! කොහොමද මාව හොයාගත්තේ අපි දැනගත්තා කෙල්ල කොහෙට හරි වෙලා අඬාඬ ඇති කියලා. ගුජුම්පියට වැඩ වැඩි ඒ නිසා වෙන්න ඇති කතා කලේ නැත්තේ. තියෙන මීටින්ට එක වෙනස් කරගන්න බැරුව ඇති. බොරුව. එතකොට ඌට අපිව මුණ ගැහෙන්න වෙලාවක් නෑ. තාත්තගේ වැඩේ ඇයි බලන්නේ? බිසි වෙනවා කියන එක බොරුවක් වෙන්න බෑ. එකපාරටම හොඳට හිටපු එක පිම්බිලා. මොකක්ද? ඌට දැන් F4 අමතකයි. ඌ දැන් ශින්වා ගෲප් එකේ අයිතිකාරයා බං. ජන්දි ගුජුම්පියෝ මීට්ටුනාද? එයාද මට හම්බුනේ නන්නේ මං හිතන්නේ යට වැඩ වැඩි නිසා බිසි ඇති නැත්තම් එහෙම කරන්නේ නෑ නේ. මෙතනින්නම් කොහොමද කියන්නේ වැඩ වැඩි කියලා? ඒක මේ නිකන් මං හිතුවා කොහොමද ඉතින් දැන් එයාගේ පෝස්ට් එක ලොකු පෝස්ට් එකක් නේ. එහෙම වුණාම ඉතින් පොඩ්ඩක් බිසි වෙනවානේ. අපි ඒ පැත්තට ගියොත් හොඳයි. මට පොඩි ෂෝ එකක් තියෙනවා මිනිහා මුණ ගැහි. Okay, let's go.
කවුද හූ කියන්නේ නිකන් ලෙඩ කපුටේ කෑ ගහනවා වගේනේ. බූට්ටයක් කාලා වගේ. මන් දන්න ඔයාව. Vedutoi visuto adesso si livro conte partirò no ඇක්සන්ට් එක නම් අපේ රටේ. මොකද්ද? ඔට්ටුයි. මෙයා නම් අපේ රටේ කෙනෙක් නෙවෙයි. එහෙමනොත් අපිටත් ලැජ්ජයි. එයා අපේ රටේ කෙනෙක් තමයි. මොන වුණත් එයා හරිම හොඳයි. ඔයා කොහොමද එයා ගැන දන්නේ? ඒ මගේ ජීවිතේ බේරුව කෙනා. මොකක්? අපිනේ බේරුවේ. adesso si livro How are you? අපි නං හොඳින්. ඔයාලට කොහොමද? ඔයාලා මෙහෙම මුණ ගැහුණ එක මට ලොකු සතුටක්. Nice to meet you. How are you? ඔය හරි සතුටින් ඇති නේද? මේ වගේ හැන්සම් පුතෙක් ඉන්න එක ගැන? ඔයාලා දෙන්නව නම් දැන් දැක්කා කියමුකෝ. කොයාලගේ අර පුංචි දඟකාර කෙල්ල. එයා දැන් තනියම මාකෝල හැම තැනම ඇවිදිනවා ඇති අපිව මෙතන දාලා. එයා තනියම ඉන්න තමයි කැමති. එයාගේ වැඩ එයාම කරගන්න. මට නම් ඇත්තටම මේ දරුවෝ දැක බලාගන්න හරිම ආසාවක් තියෙන්නේ. ළඟදිම හම්බ වෙමුකෝ. මැඩම් හැමදේම ලෑස්ති. Okay, shall we? ඔබ මේ දකින්නේ ශිංවයි කම්පැනි එකේ දිගු කාලීන ආයෝජන සැලැස්ම. මේක 2020 දී සම්පූර්ණ වෙනවා. ඒ අනුව නවතම ඉදිකිරීම් 3ක් ඉදිවෙමින් පවතිනවා. ඔබ මේ දකින්නේ ශිංවයි සිහිනය වන අති සුකෝපභෝගී නිවාස සංකීර්ණයේ ආකෘතිය. එක් නගරයක විතරක් නෙමෙයි. ලාස් වේගාස්, ලක්නව්, ඩුබායි වැනි නගර කේන්ද්‍ර කරගෙන මෙම ව්‍යාපාරයට උර දෙන්න. JK සමාගමට ආරාධනා කරන්න අපි ගොඩක් කැමතියි. ශිංවාය ආයතනය වන අප සතු අසීමිත බලය JK ආයතනයේ තියෙන දක්ෂතා එක්ක එක් කරගතහොත් ආසියාවේ අති දැවැන්තම ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්නට කොරියානු රජයට නියත වශයෙන්ම අවස්ථාව ලැබෙනවා. මට නම් බඩගිනි. මොනහරි කමුද? ඕකේ ජන්දි තැනක් තියෙනවා. මෙහෙ තියෙන සුපිරිම රෙස්ටුරන්ට් එකට යමු. රයිට් යමු. මොකද වෙන්නේ? ටේබල්ස් නැද්ද? Not to worry buddy. ගුජම්පියෝගේ නම කිව්වා කියන්නේ වැඩේ ඕකේ. වෙන තැනකට යන්න. ඇයි? චයිනාවල ඉඳන් ඉතාලි කෑම දෝනේ? රයිට් මචං. අපි නම් එහා පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකට යමුද? Come on guys. ඉතින් අපි මේ
සතුට සමරන්න වෙලාව හරි. ශින්වා ගෲප් එකේ JK ගෲප් එකේ පාර්ට්නර්ෂිප් එක තමයි මේ.